දැන් තියෙන්නේ අපේ මේ ලොකු ලස්සන ටැංකිය ගෙදර ගෙනියන්න තමයි යාළුවනේ. ඔයගොල්ලෝ පේනවා ඇති ඇත්තටම ලස්සනයි. මේ දෙන්න පොඩ්ඩක් ඇංගිලා ඉන්නේ දැම්ම ගමන් වෙන්නේ නැති ඉතින්. අලුත් මාළුත් ටැංක් සෙටප් එක. පිටම අල්ලන්න ඕනේ. බෑ මේගොල්ලෝ. පුළුවන් හරියට හරි. නයිස්. නයිස්. ඉතින් කොහමද මෙතන ඉන්න එක එක જાතිය මාළු යාළුවනේ. මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් ඔය ලොකු ටැංකියක් ගන්න එක. ඔන්න මෙයා තමයි දරුණු. ළඟේ මූ තමයි. අපි ගල් ටික හොඳට හේදුවා යාළුවනේ. ඔයගොල්ලෝ පේනවා ඇති සුදු පාට. පේනවනේ අර පාට. මා ලස්සන විදිහට ලයිට් එක දැම්මම පස්සේ වැටෙනවා. කොට කැල්ලක් දැම්මම පස්සේ අර ටැංකිය ලස්සන වෙනවනේ. මේ මිත්‍ර ගාන ලොකු ගානක් පියදම් කරන අපි නේද? අන්නේමත් තිබ්බා. දැන් හරියට ගියා. දැන් ගෙදරම පිළිලා ටැංකිය. මහන්සියත් එක්කම ඇත්තටම ඉතින් සතුටුකුත් තියෙනවා ලොකු සතුටක්. මෙහෙම නේද දන්නවා. මින් සැරේ ඔයගොල්ලෝ පේන ඇති ගානට එක ටැංකිය යටට යනවා. දැන් ලස්සනයි. ඔව් ඒ දෙන්න මාළු. දැන් මාළු පාරාදීසයක් කරා ගෙදර. පොඩි පටි අර තියෙන පටි කැල් දෙකක් ගහලා. ඔව් අර යට තියෙන. අර මේන් එකයි එනම් මේකෙන් කොළ පාට එකයි ගන්න. මෙහෙම තමයි මේ ස්පොන්ජ් කරන කලවල හොදන්නේ. මේක කළු වෙනකොට ඔයගලන්ට පේනවා. දැන් මේ මගේ මේ හොන්දත් එක්කම රිදෙනවා මේ වාරේ වතුර ඇදලා. පොඩ වීඩියෝ එකක් වුණා මේ ටැංකිය මේ අල්ලන්න ගිහින්. ඉතින් ඇත්තටම ගානත් සාධාරණයි මේ වැඩි ගානක් නැහැ ඉතින් මාළුන්ගෙත්. hi guys ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අදත් අපි ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් දෙනෙක් අහලා තිබුණා ඕගොල්ලෝ අලුත් මාළු ටැංකි ගේන්නේ නැද්ද? මොනවා හරි අලුත් දෙයක් කරන්නේ නැද්ද? අලුතෙන් මාළු ගේන්නේ නැද්ද කියලා. ඔන්න ඒකට හරියන්නේ ඒකට උත්තරයක් විදිහට අපි ගෙනාවා අලුත් මාළු ටැංක් සෙටප් එක. අද වීඩියෝ එක ඒක ගැන. ඉතින් කියන්න ඕනේ යාළුවනේ අපේ මේ ටැංකි සෙටප් එකට උනේ ඔක්කොටම රුපියල් 25000යි. එතකොට ටැංකියටයි මාළුන්ටයි ඔක්සිජන් වලටයි නේද? හැම එකටම අර 25000යි. පඳුරු වගේ ගෙනාවා. ඒ සෙට් එකට මේ ලස්සන කරන්න ගෙනාවා. ඒත් එකම පොඩි කොට කෑල්ලකුත් ගත්තා මේ ඒක අපි ටැංකිය අරගෙන ඊට පස්සේ දවසම මේ ගියේ කොට කෑල්ල ගන්න මේ ලස්සනට. ලස්සනට ඒ ඔක්කොටම තමයි ඒ ගානේ ගියේ. ඔක්කොටම ඒ ගානේ ගියාලුනේ. ඉතින් කොහොම හරි ඇත්තටම අපිට මාර සතුටුයි දැන් ලස්සන ටැංකියක් නේද? ලස්සන ටැංකියක් ලොකුයි. අනික ලොකුයි විශාල කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක මේ මාළු දාන්න පුළුවන්. මම හිතන්නේ අඩි 4ක් මම ඒක බැලුවේ නෑ කොහොම හරි මම මේ අඩි ගානේ බැලුවේ නෑ. ඔව්. ඔබට සාමාන්‍ය ඇත්තටම ලොකු ටැංකියක් නේ. අත ටැංකිය. ඒ ටැංකිය ඉතින් ඒ ගානට යාළුවනේ ලාභයි. ඉතින් කොහොම හරි කියන්න ඕනේ මේ අපි ඇත්තටම වෙනද ගන්න මාළු කඩින් නෙමෙයි ගත්තේ මොකද අර කට්ටිය කමෙන්ටුත් දාලා තිබුණා එයාගේ ගානේ වැඩි මෙහෙමයි කියලා. ඒ නිසා අපි මේක ගත්තේ යාළුවනේ මේ මොකද කුරුසන්දි නේද? බණ්ඩාරගම අවුට කෙනෙක්ට මාළු ගන්න ඕනි නම් අපි ගියේ කුරුස හන්දිය හරියටම හන්දිය නේද? ඇත්තටම මාළු කඩේ සුපිරියයි කියන වචනේ. සතුටේ ආ පැත්තේ තියෙනවා. ඔව්. අනික ඒගොල්ලෝ අනික හොඳට මාළු බලා ගන්නවත් එක්ක. ඒ කියන්නේ මේක පොඩක් කියනවා දැන් අපි මීට කලින් ගියානේ දෙකකට බණ්ඩාරගම. ඒ දෙකේම චූටි දුර්වලතා තිබුණා. ඒ කියන්නේ සමහරක් වෙලාවට වතුර අපිරිසුදු පාටයි. එතකොට සත්තු හරියට නැහැ. අර වගේ මාළුන්ට පොඩක් අපහසු වෙලාවල් තිබුණා. හැබැයි මේකට ගිහිල්ලා ගොඩාක් එක එක විදිහේ මාළු හිටියා එතන. ඒ හැම මාළුවෙක්ම මාළු මේ ටැංකියක්ම හරිම පිරිසිදුයි. මාර පිරිසිදු යාළුවනේ කියන්න ඕනේ ඇත්තටම මේ හොඳටම තියෙනවා ඊතර මේ මාර විදිහට මාළුව බලා ගන්න. ඒ වගේම තමයි දැන් අලුතෙන් මාළු හදන්න කෙනෙක් ඉන්නවා නම් එයාලා හොඳ අප්ඩේට් එකක් හොඳ උපදෙස් ටිකක් අපිට දෙනවා මේ මාළු හදන විදිහ දැන් ඉතින් අපිට දැන් වීඩියෝ ඉතින් ඔක්කොම යාළුවනේ මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියන ඒවා ඊට පස්සේ අපි සේර මේ විදිහටම කරා. ඉතින් මේක ලොකු වීඩියෝ එකක්. ලොකුයි. ඉතින් ඇත්තටම මේක මට හිතෙනවා මේ පොඩක් දිග වැඩි. මොකද අපි ඩික් කරනකොට තාම එඩිට් කරේ නැහැ නේද මේ කීන ගමන් ඉන්නේ. ඉතින් මේක එඩිට් කරනකොට පොඩක් දිග වැඩි. ඉතින් මේක අන්තිම වෙනකම් බලන්න නේ. ඇත්තටම කියන්න ඕනේ යාළුවනේ අපි මාළුන්ට මෙච්චර ගෙදම් කරන්නේ නැහැ. ඉතින් මේ මිත්‍ර ගාන ලොකු ගානක් වියදම් කරන අපි නේද? ටැංකියටයි මේ ඒ වියදම් කරව හේතුව තමයි ඉතින් ඕගොල්ලෝ වීඩියෝ අහනවනේ. ඉතින් මේ කමෙන්ට් දාලා අහනවා මේ දාන්නේ නැද්ද? මාළු වීඩියෝ දාන්නේ නැද්ද? ටැංකියක් ගියේ නැද්ද? ඒකත් එක්ක නිකන් අපිට ආසාවක් ආවා. ඔව් ඒත් එක්කම අපිටත් ආසාවක් ආවා. ඒ කමෙන්ට් එක නේද? නේද? අර ගේ ඇතුලේ කට්ටිය හදන විදිහ මාළු කොහොමද හදන්නේ? අර ඒ මට විශේෂයෙන්ම ආසාවක් ආවා. මොකද කට්ටිය අහනකොට අපිටත් ආසයි ඉතින් හදන්නේ නේද? ඔව් ඇත්තටම අපිට ෆොන්ට් එකක් දාන්නත් ආසාවක් ආවා. අපි ඒක උනට
කළේ නෑ අපිට ඇත්තට මේක කරන්න තරක් නෑ ඔව්, හරියට. ඇත්තටම. ඉතින් අපි හිතුවා ලොකු ටැංක් එකක් ගෙනල්ලා මාළු ගෙනල්ලා හදනවා කියලා. ඉතින් ඒක යාළුවනේ මෙච්චර ගාණක් වියදම් කරලා මේ ටැංකියකුයි මේ මාළුවේ මාළුයි බඩු ගෙනල්ලා ඔව්, බඩු. ලස්සනට ඔව්. හදුවා. ඉතින් ඔක්කොම කරේ ඕගොල්ලෝ වෙනුවෙන්මයි මාළු ගෙනාව යාළුවනේ මේ කාෆ්ලා තමයි ගෙනාවේ. අන්න. කාෆ්ලයි අර අනිත් අර චූටි අර මේ නම් එක එක පාට ඔව්. අර රේන්බෝ කලර්ස් වගේ Rainbow ඉන්නේ. colours. මට ඒක තේරෙන්නේ නැහැ නම්. ඒගොල්ලෝ තමයි ගෙනාවේ. ඉතින් ඒ දෙගොල්ලෝ ගෙනාවා. ඉතින් කොහොමද කඩිනුත් කිව්වා මේ ප්‍රශ්නයක් නැහැ මේ කාෆ්ලත් එක දාන්න පුළුවන් කියලා අර ඔයගොල්ලෝ. හැබැයි ගහගන්න. ඔව් දැන් ඒ දෙගොල්ලෝ ගහගන්නේ නැහැ අවුලක් නැහැ කොටා ගන්න නැහැ. ඉතින් මේ මොකක්ද ඇත්තටම ලස්සන දැන් ටැංකිය මාර ලයිට් ඒත් එකම ලයිට් එකකුත් ගත්තනේ. අපි ඔක්කොම ගත්තා. සේරම ගත්ත ඉතින් වීඩියෝ එක බලාගමු කට්ටියම මේ අපි ගත්ත දේවල් නේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ඔන්නේ නම් ඉතින් අන්තිම වෙනකම් බලන්න එන යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මාර ලස්සනයි. එහෙනම් ඉතින් අන්තිම වෙනකම් බලන්න කට්ටිය. කරන්න. ඔන්න යාළුවනේ අපි කුරුසහන්දී තියෙන මාළු කඩේට දැන් ආවා. ඉතින් කොහොම හරි ආව ගමම බැලුවේ ටැංකිය ගැන තමයි බැලුවේ. ටැංකිය හොඳයිද ඊට පස්සේ මේ කොහොමද කියලා ටැංකිය සුපිරි. ඊට පස්සේ අපි බලන්න ගත්තා මාළු. ඉතින් දැන් ගන්න මාළුවෙක් බලන්නත් එපෑනේ. ඉතින් කොහොම හරි මෙතන ඉන්න එක එක જાතිය මාළු යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ ඇරවානලා ඉන්නවා. ඊට පස්සේ ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා. මේ හිතා ගන්න බැරි මාළු ගොඩක් මේ මාළු කඩේ ඉන්නවා. ඉතින් මේ මම මාළුන්ගේ නම් දන්නෙත් නෑ වැඩි. ඔය ඉන්නේ අර රේන්බෝ කලර් එකේ මාළු. ඊට පස්සේ මේ ඉන්නේ කාෆ්ලාගේ පොඩි පැටවුද කොහෙද. ඊට පස්සේ මේ පේන කට්ටිය නම් මුකුත් දන්නේ නැහැ. ඒගොල්ලෝගේ නම දන්නේ නැහැ. මේ කාෆ්ලා. ඉතින් ඇත්තටම මාර විදියට මාළු තොගයක් ඉන්නවා යාළුවනේ. ඉතින් මේගොල්ලෝ ඇත්තටම මාර විදියට බලා ගන්න ඕගොල්ලෝ පේන ඇති මේ ටැංකි වල කිසිම අර ජරාවක් නැහැ. ඇත්තට මේගොල්ලෝ හොඳට මේ මාළුන්ව බලා ගන්නවා යාළුවනේ. ඉතින් ඇත්තටම ගානත් සාධාරණයි. මේ වැඩි ගානක් නැහැ. ඉතින් මාළුන්ගෙත් මේ සාමාන්‍ය ප්‍රයිස් එක අවුලක් නැහැ. ඉතින් කොහොම හරි මේ අපිට දැන් මේ මාළු දැකලම කොහොම හරි අපිට මේ ඔක්කොම ගෙදර අරගෙන යන්න හිතෙනවා. ඒ තරමට මේ මාළු ලස්සනයි. ඇත්තටම ඔයාලා බලන්නේ චූටි එක කුඩ ඉන්නකොට ලස්සනයි. ඉතින් ෆයිටර්ස්ලාත් ඉන්නවා මේ ජෑම් බෝතල් වල දාලා මේ අයිනෙන්. ඉතින් ඇත්තරම යාළුවනේ මේ මාළුවෙන්ගෙන් ගොඩක්ම අපිට හිත ගියේ කාෆ්ලටයි අර රේන්බෝ කලර්ස් තියෙන මාළු. අන්න ඒගොල්ලන්ට තමයි ගොඩක්ම හිත ගියේ. ඉතින් අපි දැන් එහෙනම් කාෆ්ලා ජෝඩුවකුයි රේන්බෝ පාට මාළුයි අපි තෝරගමු. කොහොමද පැනින්නේ? නෑ නෑ ඔයගලන් වහලා තියෙන ඔයගලන් බය වෙන්න කොහොමද ඕනේ නැහැ කැන්ටි වහලා තියෙනවා. අන්නර කළු මේ තැන් මෙන්න මෙයානේ. ඒ දෙන්න ගම් නේද? අනේ ඒ කිව්වේ කියලා හරියක් නැහැ. ඒ විදිහට පාටක් කියන්න. යන්නේ. ඒ අවුල. තව පොඩ්ඩක් කලේ මුල කෙනෙක් කියන අමාරු නේද? ඉන්න කය කෙනෙක් බලන්න. ඒක යාට මැච් එකක්. අන්න එයා නම් මෙච්චරනේ. අන්න ආයා ලස්සනයි. ඒ ආවද? මේ දෙන්නගේ පාට මැච් එක. ඒක මුන් කවුරු දුන්නද? දැන් ජීවිත තියෙන නෙවුලන්නේ. නේ? එන්න මේක වගේ මැච් එකක්. ඔව් ඒ දෙන්න මාරු. දුරුයි පාට හයිකින් දාන්නේ. ආහා. මේ ලොකු ඉන්නේ ඔබේ නෑ මීට වැඩි මෙන්න
ටිකක් එනකොට මාළු ටිකක් තියෙන එක. දැන් මේ ටික දාන්න බලලා ඉවස් මදුරම ගන්න පුළුවන්. ඉතරයි නෝනේ දැනට. ඕ දැනට එච්චර. මෙන්න මේ පැත්තේ මෙහෙම බොහොම ගැලවෙනවා හොඳේ. ඔව්. මෙන්න මෙහෙම තමයි මේ ස්පොන්ජ් කරගෙන කලවල හොදන්නේ. මේක කළු වෙනකොට ඔයගලන්ට පේනවා. එතකොට මේක මේ සෝදන්න තියෙනවා. ඔක්කොම ටික. කෑමවල ජරාව, මේගොල්ලන්ගේ ජරාව ඔක්කොම මේකට උරා ගන්නවා. එතකොට මේ ස්පොන්ජ් එක කළු වෙනවා. ඒ කළු වෙච්ච වෙලාවට මේක ගහලා තිබ්බොත් මේක අනිවාර්යයෙන්ම පිච්චෙනවා. ඒක නිසා මේක හැමතිස්සෙම පාවිච්චි කරනකොට මේක කළු වේගන එනකොට ස්පොන්ජ් එක හොදන්න. කාෆ්ලා හැම ඉන්නකොට දැන් අනිත් පොඩි මාළු නම් අවුලන්නේ කාෆ්ලා ටික ජරා කරන වැඩි. එතකොට මේ ස්පොන්ජ් එක කළු වෙනකොට මේක රකලා හොදන්න මේ සබ්ජෙක්ට් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් මේ කාෆ්ලා ඉන්නේ. නැත්නම් අර පොඩි මාළු නම් මාස ගණනක් වුණත් පුළුවන්. පොඩි මාළු විතරක් නෙවෙයි. දැන් මේක මෙහෙම තමයි සෙට් වෙන්නේ. මේකට සෙට් වෙන්නේ. දැන් මේක ටැංකියේ වීදුරු ඇලෙව්වා. මේ බටේ එළියට ටැංකියෙන් එළියට දැම්මා. මේක ප්ලග් කරා. මේක ඔක ලොක් කරන්න දෙන්නේ. මේක ටැංකියෙන් එළියට දාන්න. මේකෙන් තමයි ඔක්සිජන් ඇදලා දෙන්නේ. ඔව්. දැන් මේක පොඩ්ඩක් මේ බලා ගන්න මෙන්න මේකේ දැන් කට්ටක් තියෙනවනේ මේ වගේ. ඒ වගේම මේකේ තියෙනවා ඒ දෙක එකට සෙට් මෙහෙම සෙන්ටර් වෙන්න ඕනේ එකට. එහෙට මෙහෙට වුණොත් එහෙම ඔක්සිජන් පාරේ නේ අර හුලං එන එක නැති යන බුබුලේ. ඔව්. තවුව දෙකේම තවුව ඇදලා තියෙන්න ඕනේ. හරි. ඒක හැමතිස්සෙම බලන්න. නැත්නම් මේක ඇලා අයින් කරලා දැම්මත් එහෙම ගැටලුවක් නැහැ. මේ වීදුරේ මේ විදිහට ඇලෙව්වා. මේක ටැංකියේ මෙතන බටේ දෙන්න මේක ප්ලග් කරා. එච්චරයි තියෙන්නේ. ගාල අද මේක දැන් ගාලවල හොදන්න ගලවනකොට මේ වයර් එකකින් අදින්න නැත්නම් මෝටරෙන් මල්ලලා බලන්න. එච්චරයි බලන්න තියෙන්නේ. අනේ මේකත් එනවා. එනවා. සාමාන්‍ය වාහන යන එක මං පෙන්නන්නම්. ටැංකිය ඇතුලේ ඔව් පොඩි පටි අර තියෙන පටි කැලි දෙකක් ගහලා ඔව් අර යට තියෙන අර යට අන්නේ පටි කැලි දෙකේ ඉල්ල ගන්නත් පුළුවන් ඔය වයර් ටයිට් එකක් දාලා. ඔව්. හොඳේ. නැත්තම් මේක අර ෆ්‍රිජ් එකේ මේ අලව ගන්නත් පුළුවන්. මේ ෆ්‍රිජ් එක මේක ඇතුලේ තියෙනවා. මේ තියෙන ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකෙන් අලව ගන්නකොට මේ කළු දෙන්නේ මේ වහල් කරනවා නැත්නම් ඇලුවා. දෙක මේකයි මොකද මේකේ උඩ වහල එළිය පිටට යන්නේ නැහැ වහලක් තියෙනවනේ. එළිය පිටට ගියොත් තමයි අර හරියට ඒක පේන්නේ නැත්තේ. ඒකට මේ අර වයර් එකේ උඩ කොහෙන්ද එළියට ඇදලා ගන්න මොන වයර් දැන් මේක පිට තියෙනවා මේක එළියට දානකොට එහෙම මේකට ගැටලුවක් එන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ කැලි දෙක දැම්මා. ඔව්. මෙන්න මේ විදිහට අලව ගත්තා. මේ විදිහට අලව ගත්තා එළිය පල්ලෙහාට යන විදිහට. මේ අලව ගන්න පුළුවන්. මෙන්න මේ පේන්නේ නැති මේ කැලේ ඇතුලෙන් මේ විදිහට අලව ගන්න. අලවගෙන එළිය මෙහෙම පල්ලෙහාට යන විදිහට දාන්න. එතකොට එහෙම මේ කරන්න පුළුවන්. තනි කොළ ගන්න එක. එකක් තමයි. නෑ මේ જાති එකයි මෙන්න මේ වගේ තනි කොළ එකයි ගන්න. එකයි ගන්න. ওই දෙක අතර ගන්නකො. මේ කියන එක ලාජ් 400යි නේ. 400. ඔව්. එහෙනම් මේන් එකයි. හ්ම්. 400 මේන් එකයි එනම් මේකෙන් කොළ පාට එකයි ගන්න. මේකේ පොළ පාට එකයි. කොළ විතරක් එක ගන්න. ඔන්න එහෙනම් යාළුවනේ අපි දැන් මාළු ෆිල්ටර් ඊට පස්සේ ගල් ඊට පස්සේ අර කොළ ಜಾති ඔක්කොම අරගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ අපිට මේ ටැංකිය දාගන්න. තමයි ටැංකිය දාගන්න යාළුවනේ ඕගොල්ලෝ පේනවා ඇති මාර ගියමක් දෙන්න ඕනේ මේ පිටිපස්සේ දාගන්නත් බෑ කැබ් එකේ. මොකද මේ ලොකු වැඩි නිසා දාන්න අමාරුයි. ඉතින් මේ ඇතුළට දාන්න තමයි තීරණය කරේ බොහොම අමාරුවෙන් දාගත්තේ ඇත්තටම. ඊට පස්සේ දැන් තියෙන්නේ යාළුවනේ අපිට ස්ටෑන්ඩ් එක දාගන්න. ස්ටෑන්ඩ් එක නම් අවුලන්නේ නැහැ. ඒක පිටිපස්සට දාගන්න පුළුවන් ෂේප් එකේ. යන්තම් තියන් යන්නේ වෙනක අන්ද යන්න. ඊට පස්සේ යාළුවනේ ටැංකිය වහලේ තමයි තියෙන්නේ. මේකත් හිතුවට වඩා ගොඩක් බරපතලයි. ඒකත් ඇතුලෙන් දාන්න බෑ. ඒකත් දාන්න වෙන්නේ අපිට පිටිපස්සෙන්. ඉතින් කොහොම හරි දැන් ස්ටෑන්ඩ් එකත් ආපහු එළියට අරගෙන ටැංකිය වහලේ ඇතුලට දාලා තමයි එහෙම දැම්මේ අපි. ඔන්න යාළුවනේ කොහොම හරි මාර ගේමක් දීලා අපි ටැංකියයි අනිත් බඩු ටිකයි ගෙදරට ගෙනාවා. ඉතින් ওই තියෙන ලයිට් එක ඊට පස්සේ මේ තියෙන අපේ පැල දෙක. අතරම පැල දෙක මාර ලස්සනයි. ප්ලාස්ටික් පැල දෙකක් ගත්තේ. ලයිට් එකත් හොඳයි. ඊට පස්සේ මේ තියෙන යාළුවනේ ෆිල්ටර් එක. ෆිල්ටර් එක සාමාන්‍ය ඒගොල්ලෝ ලොකු එකක් ගන්න කිව්වේ කාෆ්ලා ඉන්න නිසා
මේක තමයි ෆිල්ටර් එක. ඒකත් හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ අපි කෑමත් ගත්තා යාළුවනේ, ලොකු කෑම් පැකට් එකක් කාෆ්ලට දෙන්න. මේ තමයි ඒ කෑම් පැකට් එක යාළුවනේ. ඊට පස්සේ අපි ගත්තා කොට කෑල්ලක්. කොට කෑල්ලක් දැම්මට පස්සේ අර ටැංකිය ලස්සන වෙනවනේ. ඒක නිසාමයි අපි කොට කෑල්ලක් ගත්තේ යාළුවනේ. ඉතින් කොහොම හරි මේ කොට කෑල්ල මේ වතුරට දාලා බැලුවට පස්සේ වතුර යටට යන්නේ නැහැ. ඒක නිසා යාළුවනේ අපි ගලක් දාන්න තීරණය කරා. ගලක් දැම්මට පස්සේ වතුර යටට යනවනේ. ඉතින් දැන් අපිට තියෙන්නේ යාළුවනේ මේ ටැංකිය හොදලා ඊට පස්සේ ලයිට් අල්ලලා පැල දාලා ඒ සෙටප් එක කරගන්න තමයි තියෙන්නේ. මාළුත් දාන්න ඕනේ, කාෆ්ලා ටිකයි අර මාළුයි. ඉතින් කොහොම හරි දැන් අපි සෙටප් එක හදමු යාළුවනේ. ඉතින් මේකට මම මෙතලික් බ්ලූත් දානවා මේ ටැංකිය අලුත් නිසා. ඉතින් එහෙනම් අපි බලමු. මේ නම් ඇති මේ. ඇති. දාන්නද? දාන්න. ඕක එක ගහගෙන පොරව ගන්නවා. ඔව් නේද? සෙට් වෙනවද? ඔව් හරි. ෂුවර් සෙට් වුණාද? නෑ නේද? තව පොඩ්ඩක් කරකින්න ඕන ලයිට් එක. නෑ. පොඩ්ඩක් නිකන් පැත්ත බර වෙලා තියෙන. ගානට කෙලින් අන්න එහෙම තියෙන්න ඉපේ. ඒක අපි තිබ්බට පස්සේ ගාන්ට එනවා. ඈ? තිබ්බට පස්සේ එනවා. 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 අය බලන්න බෑ ගාන්ට එනවා. ෂුවර් ඔව් මේක දැන් පල්ලයට ඇරලා තියෙන මේක තිබ්බට පස්සේ ගාන්ට කොහොමද? ඉතින් දැන් තියෙන්නේ යාළුවනේ අපිට වතුර පුරව ගන්න එක තියෙන ටැංකියට. ඉතින් කොහමද අපේ ලිඳේ වතුර තමයි මේකට දාන්නේ. දවස් දෙකක් විතර පළ වෙච්ච වතුර තමයි යාළුවනේ තියෙන්නේ ලිඳේ. ඒක නිසා අවුලක් නැහැ. පාරලා ඉන්න එකේ වතුර නම් දැම්මේ නැහැ යාළුවනේ. සාමාන්‍ය ලිඳේ වතුර හොඳයි නේ ඉතින්. ඒක නිසා ඒව දැම්මේ නැහැ. දැන් යාළුවනේ අපි ගෙනාපු ගල් ටික හොද ගන්නයි තියෙන්නේ. මොකද මේ නැත්තම් කෙලිම දාන්න බෑනේ ටැංකියට. ඒ නිසා මේ අපි දෙපාරක් විතර දැන් හොදනවා. එහෙනම් අපි දෙපාරක් විතර හොදලා යාළුවනේ අපේ අලුත් ටැංකියට ගල් ටික දාගමු. ඔන්න දැන් අපි ගල් ටික හොඳට හේදුවා යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති සුදු පාට. ඉතින් කලින් කොහමද හොදනකොට මාර විදිහට අර වතුරේ සුදු පාට කුඩුවක් ගියේ තිබුණා. ඉතින් දැන් අපි හොඳට හොදගත්තා යාළුවනේ. දැන් තියෙන්නේ පොඩ ගල් ටික අරගෙන ටැංකියට දාගන්න. එහෙනම් අපි ටැංකියට දැන් දාගමු. හරි යාළුවනේ ඔන්න එහෙනම් දැන් අපි ගල් ටිකක් දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ෆිල්ටර් එක හයි කරගන්න. ඉතින් ඒගොල්ලෝ කිව්ව විදිහට කිව්වේ මේ ෆිල්ටර් එක අරගෙන ඔකේ තියෙන යාළුවනේ අර කෑලි හතරක් තියෙන අර වීදුරුවට සෙට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති කෑලි හතර දකුණු අත පැත්තෙන් තියෙනවා. ඉතින් ඒක ටැංකියට සෙට් කරන්නයි තියෙන්නේ. දැන් එහෙනම් යාළුවනේ අපි මේක අපේ ටැංකියට සෙට් කරගමු ෆිල්ටර් එක. අම්බෝ යාළුවනේ අපි මේ බේසමෙන් වතුර පුරවලා අපේ හොඳ පණ ගියා. ඉතින් ඒක නිසා අමාරු නිසා අපි හෝස් එකෙන් පුරවන්න කියලා තීරණය කරා යාළුවනේ. ඉතින් කොහොමද මේ තියෙන්නේ අපි ගත්තු ප්ලාස්ටික් පැල. එහෙනම් ප්ලාස්ටික් පැල ටිකත් අපි ටැංකියට දාගමු යාළුවනේ. ඔන්න ඉතින් යාළුවනේ අපේ අමාරුම රාජකාරිය දැන් ඉවර වුණා. දැන් තියෙන්නේ අපිට මෙතලින් බ්ලූ දාගන්නයි තියෙන්නේ. අපි ඊට පස්සේ ඇහුවා මාළු කඩෙන් කොච්චරක් දානවද කියලා. ඒගොල්ලෝ කිව්වා ওই මූඩියෙන් භාගයක් දාන්න කියලා මෙතලින් බ්ලූ. මේ මොකද ටැංකිය ලොකුයිනේ. ඒක නිසා ඒගොල්ලෝ කිව්වේ ටැංකිය ලොකු නිසා මේ ඒ ප්‍රමාණය දාන්න ඕනේ කියලා. ඉතින් අපි ගාන්ට යාළුවනේ මූඩියෙන් භාගයක් දැන් දාගත්තා. ඕගොල්ලන්ට පේනවා ඇති ඒ භාගේ මේ හරියටම භාගය දාගත්තේ. දැන් තියෙන යාළුවනේ අපිට ටැංකියට දාගන්නයි තියෙන්නේ. ඉතින් කොහොමරි මේ අපි මේ වගේ වැඩක් කලින් කරලා නැහැ නේ. ඉතින් අපි ගොඩක් ප්‍රවේශමෙන් තමයි මේ වැඩේ කරේ. ඉතින් ගාන්ට මැද්දෙන් දාගත්ත යාළුවනේ අපි මේ හිමින් සැරේ. ඕගොල්ලන්ට පේනවා ඇති ගාන්ට එක මේ ටැංකිය යටට යනවා ලස්සනට. කොහොම හරි දාලා විනාඩියක් ගියට පස්සේ යාළුවනේ මුළු ටැංකියම නිල් පාට වුණා. ඒක එහෙම වෙනවා ඇති. ඉතින් දැන් තියෙන යාළුවනේ අපිට මෙතලින් බ්ලූ දාගත්තා. දැන් තියෙන අපිට අපේ මාළු ටික දාගන්නයි තියෙන්නේ. එහෙනම් අපි අපේ මාළු ටිකව ටැංකියට දාගමු. බලන්න. මේ උනානේ. ඔක බිමින් තියෙනවා. හරිනේ. ඔය මෙන්න තාම මේ ටික ගානට ඉඳගෙන ඔක පොඩ්ඩ හරින්න පෙන්න මේකලෝ මල්ලඟ දෙක කඳක් එන්නේ. මාළුයි වැඩි හරින්න බා බලගෙන හරින්න. අරින්න ගිහිල්ලා
කවන්නේ වතුර ගියේ දැන් මේ වතුර ටික කොහමද අපිට ඕනේ. මෙහෙම පෙන්නන්නද මම වතුර එක බාල්දියට? ඈ? බාල්දියට පෙල්ලුවොත් එහෙම මොන් බෑ නේද? කොහොම දීද්දි ගමුනේ පොඩිම ගන්න කොහොම දීද්දි? ඔයා පොඩිම ගන්න. මාළුන් වල්ලන වැඩේ කරේ යානෝනේ රවීන තමයි කරේ. මොකද මේ යාට තමයි හොඳට මාළුන්ව දාන්න පුළුවන් අල්ලලා. ඉතින් මේ දැන් අපි මුලින්ම දාන්න යාළුවනේ ඔය රේන්බෝ පාට මාළු තමයි දැම්මේ. ඉතින් ටැංකිය හරිම ලස්සන යාළුවනේ මේ මාළුන්ව දැම්මට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති. තව කීයක් ඉන්නවද ඒකේ? අර සෙට් එක මේකට ඉන්න. මෙන්න දැන් මම මේ අම්මේ. හරි. මේ මොකක්ද ලස්සනයි සුදු. මේ තව කොළ එක්කෙනෙක් ඉන්නවා. තව ඉන්නව නේද? තව ටිකක් ඉන්නවනේ. අත තියන්න. තව කොළ එක්කෙනෙක් හිටියනේ. තව කොලෙක් එක්ක. කවුද යන්නේ? පාප්ලගින් ලොකුයිනේ. ඌවනම් ගන්න එපා දෙයියෝ පණින්. ඒ දාන්න පුළුවන් දාන්න පුළුවන්. නෑ නෑ දාන්න පුළුවන්. ඈ? දාන්න නම් පුළුවන් හැබැයි ඈ අම්මේ දාන්න දෙන්නේ. මේ ඔබ පොඩින් දෙන්න මුලින්ම පොඩි එක්කෙනා. ඔව් නෑනේ එක්කෙනා දැන් ඉන්නේ. ඉවත් අර දෙන්න මැද්දට වෙලා සුදු හරිද? අන්න හරියට හරි. අන්නේ මත් තිබ්බා. දැන් හරියට හරි. ගියා. මේ ලක්ෂණ වටවට ලක්ෂණ මේ දෙන්නේ ගමුද එහෙනම්? නේ? මුලින්ම එක්කෙනාව දාන්නකෝ. හරි. ඒ අත් ඒ කියන්නේ මුද්දටම අල්ලන්න ඕනේ. බෑ මේගොල්ලෝ. නෑ පුළුවන් හරියට හරි. නයිස්. නයිස්. වෙයියේ. ඒ විදිහම මෙන්න මෙයා තමයි දරුණු. දඟේ මූ තමයි. කොහෙද ඔය යන්නේ? හොඳ වැඩක් කරන්න හදන්නේ. පොඩි ඉන්න මෙයාට පොඩක් නටන්න දෙන්න මම. මොකද නටන්නේ? මේ සුවඳ. තාපේ ඕක නම් බලන්න එපා. මෙයා දඟයි. මට උඩ කොහොමද යන වේගය? ඒ සුතු පණින් දන්නේ නැහැ. අල්ලන්න පුළුවන් වයින් එපා ෂීප් එක අල්ලන්න බලන්න. ඊයෝ දඟයි මාර. හරි. උඩ කිනෝට. යකෝ මාර බඩුවනේ. මේ පැත්තට යනකම් මියාව තමයි අර අපිට අල්ල ගන්න. අප්පා යාතේ ඉන්නේ. යාතේ ඉන්න මම. හරි. හොම්මට සීනි කිව්වලු. මෙයාට තුවාල වේ මේ. නෑ පුළුවන්. හරි ඇල්ලුවා. හරි. සුදු. හරි දැම්ම ටක්කද? නයිස්. ඊයෝ දඟයි ඈ. දඟයි කියන්නේ පුදුමාකාර දඟයක් දුණා. කවුද? පාට වැඩි එක්කනද? නෑ පාට අඩු එක්කනා. එයාව තමයි නෑ මේ අරුනේ. අර තැඹිලි පාට එක්කනානේ. එයාවනේ අපි ඉල්ලුවෙත් එතන්නේ. ඔව්. මාර මේකත් සුදු තියෙන්නේ නේද? මේ දේශමට දාන්න. සරි. මර කරලා දාන්න එපා ඉන්නේ. සරි අන්න හරියන්නේ හොඳයි. හරිනේ. හරි හොඳයි. අන්න ගානට ඔක්කොම දාන්න. හරිනේ. එහෙම නේද? ඒක දැන් කළු ප්‍රශ්නයක් නෑ සුදු. එහෙම නේද දාන්නවා. මේ මලම මේ ගස් දෙක තමයි වැඩි. මේ ගස් වල බලන්න කිව්ව. ගහන්ට යනවා. අර ගහ තමයි රෙද්ද. අතින් අයින් කරන්න එක ගහ. අයින් කර. අතින් ඉන්නේ දෙන්නත්. නෑ. හරි. එයා වෙන තැනකින් තියන්න.
දැන් ඒක ගන්න දිනවනේ. ඒක අවුලක් නැද්ද කොහොමද? දැනුයි හොඳ. දැන්නේ හරි. ඔව්. ඉතින් වල වදින්න ඕනේ. මොනවද? ඉතින් වල කරන්ට් එකක් වදින්නේ නැහැ. නෑ. ඒක හරි නැද්ද? මේක ඔතන ඉස්සරහින් තිය. මේක නෙමෙයි. ඔය කොටේ අර ගල පේන්නේ. දෙපැත්තේ තියනවා. හරි ඉතින් ඒ ගල ඉස්සරහින් තියන්න. කලින් දැන් කොටේ මැද්දේද කියලා බලන්න. ඔව්. මැදනේ තියෙනවා. ඔව්. කොටේ මැද හරි. ඉතින් මම කියන්නේ මෙන්න මේ ගල ඉස්සරහින් තියන්න. එතකොට ගල වැඩි පේන්නෙත් නෑනේ. කැතයි නේ. කැතයි කොටේ තනිකර පේන්නවනේ. එහෙනම් අර අයිනෙන් තියන්න. මෙතන ආන්න රයි. හරිද? එතන හරි. නේද? කොබල? දැන් ලස්සනයි. දැන් හරිද? හරි. ඒකේ බලන්න. දැන් හරි නේද? දැන් තියෙන සිකරේ. දැන් නේද? හම්බෝ යාළුවනේ හොඳ ගණන් ඉතින් ඔන්න දැන් වැඩේ ඉවරයි. කොහොම හරි කොටේත් දාගත්ත ඔයගොල්ලෝ දකින්න ඇති. ඇත්තටම ගස් ටික මේ දාගන්න තමයි පොඩ්ඩක් මේ ඒ තැන අනුව මේ පොඩ්ඩක් අර ලස්සන තැනක් ඉන්නත් එපෑනේ ගස් ටික දාන්න. ඒක නිසා චුට්ටක් වෙලා ගියා ඒක දාන්න. ඉතින් ඒ වැඩෙත් හරි ඔන්න තියෙන යාළුවනේ දැන් අපේ ෆයිනල් ලුක් එක. ටැංකි. ඔයගොල්ලෝ පේනවා ඇති ඇත්තටම ලස්සනයි. මේ දෙන්න පොඩ්ඩක් ඇඟිලා ඉන්නේ දැම්ම ගමන් වෙන්නේ නැති ඉතින්. ඇත්තටම යාළුවනේ කාෆ්ල දෙන්නව දාන්න තමයි මාර ගේමක් දුන්නේ මේ කොහොම හරි උන් දෙන පයින්නමයි බලන්නේ. ඉතින් කොහොම හරි යාළුවනේ මාර ෆයිට් එකක් දීලා මේ දෙන්න අපි දාගත්ත ටැංකියට. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ලොකු විනේ යාළුවනේ. ඒක නිසා වෙන්නේ නැති මට හිතෙන විදියට මේගොල්ලෝ පයින්න බලන්නේ ටැංකිය. මාර ලස්සනයි ටැංකිය ආයි මේ මාළුත් එක්ක බලනකොට මාර ලස්සනට තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඉතින් ඇත්තටම අර කොටේ දැම්ම එකත් හොඳයි නේද? ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කොටේ දැම්ම එක හොඳයි නේද කියලා. මේ ඒකින් පොඩි ලස්සනක් තියෙනවා හැබැයි. මේ මාළු කන්න කිව්වා අවුලක් නැහැ කොටේ දැම්මට අවුලක් නැහැ කියලා. මේ ඇත්තටම ඉතින් මාර සතුටක් තියෙන්නේ මේ මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ පොඩි හීනයක් යාළුවනේ මේක. ඉතින් මේ ඒකට කොහොම හරි ඕගොල්ලොත් සපෝට් කරා මේ වීඩියෝ වලට කමෙන්ට් දාලා අපිව පොඩ්ඩක් දිරි ගන්නලා තිබ්බා ඒකෙන්. ඒකයි ඉතින් කොහොම හරි මේ සෙටප් එක හැදුවේ යාළුවනේ. ඉතින් ඇත්තටම ලොකුයි. කොහොම හරි පේනවා ඉතින් මාර ලොකුයි. ඉතින් මේ පිළිලා තියෙන්නේ දැන් ගෙදරම පිළිලා ටැංකිය. ඉතින් මේ දැන් තව ඉස්සරහට යාළුවනේ අපි තව මාළු දාන්න ඕනේ. ඉතින් ඇත්තටම මාළු මදි. මේ පේනවා ඇති ඇත්තටම ඉතින් මාළු මදි ඇත්තටම. මේ තව කාෆ්ලා ජෝඩු සාමාන්‍ය දෙකක්වත් දාන්න වෙන දෙකයි තව රේන්බෝ පාට මාළුත් තව ගේන්න වෙනවා. අර මුලින්ම යාළුවනේ අපි ඉතින් අරගත්තේ මේ මුලින්ම දාන්න අර බලන්න එපෑනේ සාමාන්‍ය ගොඩක්ම දාන්න නැතුව පොටක් දාලා බලන්න එපෑනේ. ඉතින් අපි එහෙනම් දැන් ලයිට් එක දාලා බලමුද කොහොමද කියලා. ඔන්න එහෙනම් ලයිට් දැම්මට පස්සේ තියෙන විදිය යාළුවනේ. ඇත්තටම ලයිට් දැම්මම තමයි මේගොල්ලන්ගේ අර පාට හරියට පේන්නේ. කලින්ට වැඩිය අර පේනවනේ අර පාට. මා ලස්සන විදිහට ලයිට් එක දැම්මට පස්සේ වැටෙනවා. ඉතින් කොහොම හරි මේ ටැංකිය තාම අර කුඩු වගේ තියෙනවා. අර මේ මං ඊට පස්සේ කෝල් එකක් දීලා ඇහුවා මේ මාළු කඩේට කෝල් එකක් දීලා ඒ මොකද කියලා. ඒගොල්ලෝ කිව්වා අර දැම්මට පස්සේ අර ගල් වල තියෙන ජරාවයි ඊට පස්සේ අර ටැංකියේ තියෙන අර කුඩු ඒ වගේ මේ ඒවා තමයි ඔය පාවෙන්නේ කියලා. ඉතින් ඒක කොහොම හරි සතියින් විතර හරියයි කියලා කිව්වා. ඉතින් අපි ඒක බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. මේ හැබැයි ඉතින් අවුලක් නැහැ සාමාන්‍ය හොඳ ලස්සනට තියෙනවා. මේ ඒ ටික අර ජරාව ටික කොහොම හරි සතියින් විතර අයින් වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ ඇත්තටම ලස්සනයි ඉතින්. මාරම ලස්සනයි මේ මොකද්ද අර පොඩි මාළු ටික තමයි මාරම ලස්සනක් පේන්නේ මට. මේ අරුත් දෙන්න ඉන්නෙම නැහැ ඉතින් හැංගිලා ඉන්නේ. හැංගිලා ඉන්නේ මෑන්ලා මේ ඉන්නේ එළියට. ඉතින් පොඩි කට්ටිය තමයි ඉතින් වටේ කරගෙන්නේ. ඒගොල්ලෝ නම් අතර වටේටම යනවා. පොඩ්ඩක් මහන්සි වුණත් යාළුවනේ ඇත්තටම අපිට තියෙන පට්ට සතුටක්. ඇත්තටම වචන වලින් කියා ගන්න බෑ. ඒ තරමට සතුටුයි අපිට. ඔන්න ගයිස් ඔයගොල්ලෝ දැක්කනේ අපේ අලුත් ටැංක් එක කොහොමද ඒකට දාපු කට්ටිය කොහොමද ඔයගේ වීඩියෝ ටික අපි දැම්මනේ. එහෙනම් ඔයගොල්ලෝ යටින් කමෙන්ට් කරන්න අපි කරපු දේ හොඳයිද නරකයිද කියලා. ඉතින් යාළුවනේ දැන් ඉතින් මාළු වීඩියෝ දිගටම දාන්න බුණා. මොකද අපිට දැන් ටැංකි 1යි 2යි 3ක් තියෙනවා. දැන් මාළු පාරාදීසයක් කරා ගෙදර. වෙලා ඉතර ඉතින් මේ ඕමාරි මේ දැන් තනිකර ටැංකි වලින් පිරේලා වගේ නිකන් මාර සතුටුයි. අර ගේ ඇතුලේ අර වගේ නිකන් ලොකු ටැංක් එකක එහෙම හදනවායි. නෑ ඔය ඇත්තට මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් ඔය ලොකු ටැංකියක් ගන්න එක. ඉතින් මගේ ඇත්තටම ඔළුවේ තිබුණේ නෑ. ඉතින් ඕගොල්ලොත් අර කමෙන්ට් දාලා මේව කරාට පස්සේ තමයි ඒක මේ ආසෙ ඉතුරු ගොඩක්. ඉතින් යාළුවනේ ඔන්න අපේ ටැංකි සෙටප් එක එහෙනම් රුපියල් 25000 ටැංකි සෙටප් එක එන්නේ නම් ඕගොල්ලන්ට පෙන්නුවා.
ඉතින් ඔයගොල්ලෝ නේද හොඳයි නම් පල්ලෙන් කමෙන්ට් කරන්න අපිට ඉස්සරහට තව මේකේ මොනවද කරන්න ඕන අපි අඩුපාඩු අඩුපාඩු ඔව් මේ වැඩ ඔක්කොම වැරදි මොනවා හරි තියෙනවා නම් වැරදි ඔව් හැමදේම කියන්න අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඒකත් අපි ගෙනාවා කාෆ්ලා කාෆ්ලා ගෙනාවේ ගෙලින්ම ලොකු කාෆ්ලා ගෙනාවේ ඉතින් මේ දැනට දෙන්නයි ගෙනාවේ යාළුවනේ අපි ඉස්සරහට තවත් දානවා අනේ ඔව් තාම ඒක නිසා මේ දෙන්න. ඔව් ඒවත් අපි වීඩියෝ එකෙන් දෙන්න ඉතින් එහෙනම් නේද අන්තිම මේ වීඩියෝ බලලා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් කරලා දාන්න කරලා ෂෙයා කරලා ඔයාලගේ මාළුන්ට ආස යාළුවන්ට ෂෙයා කරන්න ෂෙයා කරන්න ඉතින් කොහමරි ඔන්න ඔහමයි අපේ ටැංකි සෙටප් එක උනේ ඉතින් ලස්සන ටැංකි සෙටප් එක මල් පැල මල් පැන මල් පැල මොනවාද මොනවද කොළ පැලනේ ගස් ප්ලාස්ටික් ගස් ප්ලාස්ටික් ගස් දැම්ම කියන්න ඕනේ යාළුවනේ මේ ඒගොල්ලන්ට අර සජීවී ගස් දැම්මේ නේ ඒගොල්ලෝ කනවලු නැත්තම් අනේ ඔය ඒගොල්ලෝ කනවලු ඒක නිසා අපි හිතුවා ඊට වඩා හොඳ ඇති කියලා මේ විදිහට ගෙනල්ලා දාන එක. ඔව්. ඒකෙත් මොකක් හරි වරදක් තියෙනවා නම් යටින් කමෙන්ට් කමෙන්ට් කරන්න. කරන්න ඉතින්. මොකද මේ දැන් ගෙන ප්ලාස්ටික් ගස්ට වඩා හොඳ අර පන ඔව්. තියෙන ශාක දානවද එහෙම කොහොමද කියලා කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න ඉතින් යාළුවනේ එහෙනම් අපි ඊළඟ මාළු වීඩියෝ හදන්න සෙට් මාළු හදන්න තුන් හිතකවත් අපේ තිබ්බේ නෑ. ඇත්තට මේ කියන්න ඕනේ මේ අපි මේ වීඩියෝ කරනකොට මහන්සි මේ දැනුත් මේ අර මේ ටැංකියේ මේ මොකද අර වතුර ටික පොඩ්ඩක් ඇද්දා නිකන් ජරා වෙලා වගේ තිබිලා අපි මාළු අරන් එන්නම ගිහිල්ලා බඩු ටික බාලා ඌ ඇත්තටම තාත්තා කියන්න ගොඩක් ඕනේ උදව් කරනවා. තාත්තත් ඇත්තටම කියන්න ඕනේ අපේ තාත්තා මාර විදිහට උදව් කරා කොහමද අපි දෙන්න දැන් කැබ් එකෙන් ගෙන අහලා ඊට පස්සේ ඕක බාල් ටැංකිය බාන්න මාර ගේමක් දුන්නා යාළුවනේ මොකද ලොකුයිනේ ගන්න කියන්නත් ඕනේ මගේ මේ අතත් පොඩ්ඩක් කීරුණා මේ පොඩ්ඩක් වීදුරු ටිකක් වුණා මේ ටැංකිය මේ අල්ලන්න ගිහින් අනිත් එක guys දැන් ඉතින් දැන් මම මේ වැඩ කරගන්නේ බොහොම අමාරුයි මේ අතින් ඔව් මෙයාගේ අත තුවාලා අනිත් එක මගේ කාෆ්ලා අතින් අරන් දාන්න ඕනේ. මාර ගේමක් දෙන්න ඕනේ ගේමක් දෙන්නනේ සමහර එක අපේ එක කාෆ් කෙනෙක්ට එයා කොච්චර ගත්තත් අහුවෙන්නේ අහු නැහැ මතකද? වෙන්නේ, ඔව්, එයා. මේ ජෝඩුවකින් එයා ටිකක් මේ මාර ගේමක් දෙන්න ඕනේ, සැරගතියක් ඔව්. නෙමෙයි දඟයි. ඔව් හැබැයි අනේ අර චූටි චූටි යන හරි ෂෝ. ඔව් ඉතින් කොහොම හරි ඉතින් අපි මහන්සියත් එක්කම ඇත්තටම ඉතින් සතුටකුත් සතුටුයි. තියෙනවා ලොකු සතුටක්. දැන් ඉතින් ඇත්තටම ලොකු මාළු ටැංකියක් තියෙනවා. ඉතින් අපිට ඉස්සරහට වීඩියෝ වලට දාන්න පුළුවන්. දාන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් අපි මාළුන්ට දැන් ආරි ආදරේ. ඔව්. ඒකම කතාව කියනෝනේ. අපි දැන් කාෆ්ලට වෙනම කෑමක් අරන් ඉන්නවා. අරන් ආව ඒත් එක්කම කියන්න යනවා අපි ගෝල් මිෂ දෙන්නයි ෆයිටර්ස් මේ විදිහට බලන්න. අය ඔක්කොම Cut බලනවා. out එක ඒකෙන් නම්බලා ඉන්න කෑම දෙනවා ඔක්කොම කරනවා. ඉතින් ලොකු රාජකාරියක් තියෙනවා තියෙනවා ඉස්සරහ. ඉස්සරහට අම්මෝ. එහෙනම් දැන් මේ ඉතින්- මගේ මේ කොන්දත් එක්කම රිදෙනවා මේ වාරේ වතුර ඇදලා. අපි කියන්න ඕනේ ඔයගොල්ලෝ එතන. බලන්න guys අපි ඊයේ වතුර අදින්න මොන තරම් ගේමක් දුන්නද ඔව්, කියලා. අම්මෝ. හරි. ඔව් කොහමරි වැඩේ සතුටුයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න වීඩියෝ එක. අනිවාර්යෙන්. ඒත් එකම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඊට පස්සේ සබ්ස්ක්‍රයිබ් කරන්න. subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ අද එකේ සෙට් වීඩියෝ වෙමු. එකකින් හම්බෙමු. Bye. Bye.